Alright, hi learners. Welcome back to our News Lingo program. අපේ News Lingo program එකට ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. So මේකෙදී අපි කරන්නේ news සරහා කොහොමද English ඉගෙන ගන්න කියන එක කතා කරන එක, right? news එකක් වා කියුවට පස්සේ news paper එකක් කියුවට පස්සේ මෙලා සමහර විට e-paper එකක් හරි මොකක් හරි කියුවට පස්සේ කොහොමද ඒකේ අපි තියෙන vocabulary ඉගෙන ගන්න. ඒවා අපි කොහොමද practice කරන්නේ? මේවා කියවන්න වෙලාව නැති කට්ටියට ඔක්කොම තමයි මේ episode එක තියෙන්නේ. ඉතින් මේක බලන්න ඊළඟ එපිසෝඩ් එකක් බලන්න ඔහොම මේ සාගායකම නැත්තම් මේ සීරීස් එකම ඔයාලට බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඒකේ හොඳ knowledge එකක් හදා ගන්න පුළුවන්. ආශාව තියෙන උනන්දුව තියෙන කට්ටියට. Right, let's see. මගේ පළවෙනි news එක මම තෝරගන්නේ මෙන්න මේකෙන් The Sunday Times date එක මම කියලා තියන්න එක හොඳයි. Sunday November 9th 2025, right? Sunday Times තමයි newspaper එක. Right. Double caps on use and return basis for all MPs කියලා තියෙනවා. MPs ලා ඔක්කොටම use and return basis එකේ. Use and return basis. ලස්සනයි මේ කැලලත් අපි අපේ අදාළ වචනට යන්න කලින් මෙයාවත් පොඩ්ඩක් බලමු heading එකේ ඉන්න නිසා. Right. Use and return basis. ඒ කියන්නේ use කරන්න ඊට පස්සේ return කරන්න. එයාගේ කාලය ඉවර වුණාට පස්සේ use and return. හරි? ඔයා පාවිච්චි කරන්න රිටර්න් කරන්න. So use and return basis එකෙන් ඔන්න ඒගොල්ලන්ට හම්බ වෙනවා කැබ් එකක් කියලා කියනවා, right? අපිට තෝරනම් ගන්න පුළුවන් use and return basis එකෙන් පොතක් ගන්න. ලයිබ්‍රරි එකට ගිහිල්ලා කරන්නේ අපිනේ. පාවිච්චි කරලා රිටර්න් කරන්න. හරි? Okay, fine. හැබැයි මේක නම් තියෙන්නේ මොනවද පොත් ගැන නෙමෙයි double caps ගැන. දැන් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. මෙතන මට හම්බ වෙන word එක තමයි obsolete. මම ගන්නවා obsolete කියන එක නම ලස්සනයි. දැන් මේකට හේතුවක් තියෙන්නත් එපැයි. ඇයි double caps ඕනේ? දැන් තියෙනව මදිද වගේ එකක්. එතකොට එයාලා කියනවා මේකේ ඔන්න statement එකේ එනවා මෙන්න මෙහෙම එකක්. අහන්න. The existing vehicles and machinery are obsolete. The existing machinery and vehicles are obsolete. Existing කියන්නේ තියෙන machinery අර තියෙන machines තියෙනවා සහ vehicles are obsolete. ඔන්න අපේ word එක obsolete. එහෙනම් obsolete කියලා කියන්නේ මොනවද? Obsolete means what? මේ තියෙන machineries එහෙම නැත්නම් vehicles ඔක්කොම obsolete. දැන් ඒක obsolete. Outdated. හරි පරණයි. Outdated එක තමයි obsolete කියලා කියන්නේ. හරිම පරණයි දැන් මේ කට්ටිය. Outdated ඕනනම් කොහරි note කරන්න පුළුවන්. එහෙම නැත්නම් no longer use or not in use anymore. ඔය තමයි මෙයාගේ meaning එක. පරණ වෙලා යල් පැන ගිහිල්ලා කියන අදහස තමයි අපිට ගන්න තියෙන්නේ. තවදුරටත් භාවිතා කරන්නේ නැහැ. Obsolete. මෙයා අපි කියනවා ob stress එක තියෙන මුල obsolete. Obsolete, right? That's how it comes. Obsolete. ඕනරට හිතන්න යන්නත් එපා. Just say obsolete. Okay. Fine. අපි synonym එකකුත් ගමු මෙයාට. ඒ කියන්නේ මොකද්ද? සමාන වචනයක්, right? මම අර outdated කියලා කිව්වෙත් synonym එකක් තමයි. Outdated එහෙම නැත්නම් old fashion. Old fashion කියලා අපි කියන්නේ පරණ තාලේ, පරණ style එකේ old fashion එකක් කියලා ගන්නත් පුළුවන්. Old fashioned. අර ඒකේ ed අගට තියෙනවා. හැබැයි nd ගාලා අන්තිමට අපි කියවන්න මහන්සි වෙන්නේ old fashioned, right? Old fashioned shape එකේ කියලා දැම්මම ලේසි. Right, so obsolete එකට මගේ ළඟ තියෙන example කීපයක්, right? සහ මේකේ මේ විශේෂත්වය තමයි at the end of this episode මේ episode එකේ අවසානයේ මම ඔයාට දෙනවා practice කරන්න පුළුවන් activity එකක් comment section එකේ. ආව copy කරන්න, paste කරන්න, practice කරන්න. That's how you do it. Okay, first example. පළවෙනි example එක. CDs have become obsolete because most people now stream music online. CDs have become obsolete. දැන් මේව බලාගෙන ඉන්න නැතුව ඔළුවට දාගෙන චුටි වාක්‍යයක් හදන්න. හරි? CDs have become obsolete. Have become කියලා කියන්නේ පත් වෙලා තියෙනවා. මොනවද? CDs අර අපිට ඉස්සර තිබිච්ච CDs. CDs have become obsolete. CDs පරණ වෙලා තියෙනවා. obsolete වෙලා තියෙනවා. දැන් obsolete කියන්නේ පරණයි කියන එකක් දන්නවනම් have become කියන්නේ පත් වෙලා තියෙනවා කියලා දන්නවනම් මුලට මොකක් හරි වචනයක් දාන්න බැරිද? පුළුවන් නේ. අපි හිතමු අපි ඉන්නේ බස් එකේ කියලා. So this bus මේ බස් එක has become obsolete. මේ බස් එක obsolete නේ, පරණ වෙලානේ. පෑන කියලා හිතමු. This pen has become obsolete. දැන් අලුත් ළමයි පාවිච්චි කරන්නේ මේවා නෙමෙයි. මීට නූතන පෑන් පාවිච්චි කරනවා යාලා. මොනවා හරි සමහරට technology integrated වෙන්න පුළුවන් දන්නේ නැහැ. මොනවා හරි පෑනක් පාවිච්චි කරනවා. ඉතින් මේ පෑන outdated දැන්. එහෙනම් මම කියනවා right මොනවද? This pen has become obsolete. මේ pen එක obsolete වෙලායි තියෙන්නේ. හරි? ඒ තමයි පළවෙනි example එක. අවසානයේ මම example එකක් දෙනවා IELTS කරන කට්ටියට වගේ පොඩි advance එකක්.
චුට්ටක් ඇඩ්වාන්ස් එයා. හරි. අවසාන එක්සාම්පල් එක. යමු දෙවෙනි එකට. Okay, first done, the second. Some teaching methods are now obsolete due to modern technology. Some teaching methods are now obsolete. අන්න exam මා දාලා ලිව්වා. Some teaching methods, සමහර teaching methods are now obsolete. දැන් ඒවා පරණයි. මොනවාටද? Due to new technology. අලුත් technology එකත් එක්ක සමහර teaching methods දැන් පරණයි. Some teaching methods are now obsolete. Are obsolete. exam දාගන්න. කලින් අපි has become, have become ගත්තා. ඒ දැන් ගන්නවා කවුද? කියන එක්කෙනාව දාලා obsolete දාගන්නවා. හරි ලේසි, right? අපි නිකන් ඊගාව ගමුකෝ. ඊගාවක මරෝ. මෙහෙම. Maps printed on paper. Maps printed on paper are obsolete. People use GPS instead, right? මේ බලන්න. Maps printed on paper. Paper එකේ print කරලා තියෙන maps are obsolete. ඒවා obsolete. මේ පරණයිනේ, right? People use GPS instead. People මොනවද පාවිච්චි කරන්නේ? GPS පාවිච්චි කරනවා ඒ වෙනුවට. හරිනේ. Google Maps on කරගන්නවා. අපි කොහේ හරි යනවා. That's how we do that. So we use GPS instead of these printed papers. නේ printed papers නෙමෙයි මොනවද? Printed maps. Maps වලට වඩා අපි printed ඒවට වඩා පාවිච්චි කරන්නේ GPS. That's how it comes. And the last one, that advanced one. shooting ගොඩ ඇඩ්වාන්ස් නිකන් පිස්සු හැදෙනේවා නෙමෙයි නිකන් just ඉතින් පොඩ්ඩක් ඇඩ්වාන්ස් අපි බලමු අහලා බලමු. Her argument relied on obsolete data weakening the overall presentation. Ayan, listen again. Her argument relied on obsolete data weakening the overall presentation. Right? ලස්සනයි ඒක. Her argument relied on obsolete data. එයාගේ ආගියුමන්ට් එක එයාගේ තර්කය රිලයි වුණේ ඒක අර මොනවද කියන්නේ අපි රිලයි වෙනවා නැත්නම් ඩිපෙන්ඩ් වෙනවා රිලයි ඔන් කියලා කියන්නේ ඩිපෙන්ඩ්ස් ඔන් කියන එකට සමාන එකක් රයිට් සෝ ඩිපෙන්ඩ් වෙනවා ඔබ්සලීට් ඩේටා වල පරණ යල් පැනපු ගිය දත්තන වල තමයි එයාගේ මේ තර්කය එයාගේ ආගියුමන්ට් එක ඩිපෙන්ඩ් උනේ ඒ නිසා weakening ඒක weakening කියලා කියන්නේ දුර්වල කරනවා the overall presentation සමස්ත ප්‍රසන්ටේෂන් එකම weakening කරනවා කාගෙන්ද මෙයාගේ මේ obsolete data වලින් right ඉතින් ඔම තමයි කතන්දරේ මේ අල්ලගත්ත patterns වලින් මේ අල්ලගත්ත වචනෙන් මොනවා හරි එකක් ඔයාලට පුළුවන් practice කරගන්න ඒක comment section එකට දාන්න right ඒක type කරන්න බය නැතුව type කරන්න මොකද comment section is the place where you can make mistakes right no worries nobody is there to judge you ජජ් කරන්න කවුරුත් එතන නැහැ. So please do practice. ගිහලා practice කරගන්න. ඒ වගේම මම ඔයාලට comment section එකට drop කරනවා පොඩි activity එකක්. චූටි activity එකක්. ඒක copy කරලා activity එක ඩුස් කරලා දානවා. ඊට පස්සේ එහා පැත්තෙන් ආයෙ ඔයාලට ඒක drop කරලා දාන්න පුළුවන්. right? ඉතින් much better නේ. ඔයාගේ යාළුවන්ව tag කරන්න මේ English ඉගෙන ගන්න ආස කට්ටියව tag කරන්න අපි මේ වැඩේ ලස්සනට දිගටම කරගෙන යමු. ඉතින් එන හැමෝටම ජය. Good luck. See you.